ජපන් භාෂාවෙන් අවුරුද්දේ මාස කියන හැටි අද වීඩියෝ එකෙන් ඉගෙන ගනිමු. ඉතින් අවුරුද්දේ මාස 12 නම් ලේසියෙන්ම මතක තියාගන්න ක්‍රමයක් තියෙනවා. ඉතින් මේ මාස ටික හැදිලා තියෙන විදිහ බලමු. මුලින්ම මාසේ අංකයට කියන ජපන් වචනයත් එක්ක මෙන්න මේ ගට්සු කියන වචනය යොදාගෙන තමයි අපි මේක කියවන්නේ. උදාහරණයක් විදිහට 1 ඉඳන් 12ට ගණන් කරන විදිහ දැනටමත් ඔයාලා දන්නවා ඇති. ඉචි නී සන් ෂී නැත්තං යොන් ගෝ රොකු ෂිචි නැත්තං නනා හචි කියු එහෙම නැත්තං කූ ජූ ජූයිචි ජූනි ඔය විදිහට තමයි 1 ඉඳන් 12ට ගණන් කරන්නේ. හැබැයි මෙතනදි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි අපි 4 7 9 කියන ඉලක්කම් ගණන් කරද්දී දැන් 4 කියන ඉලක්කම ගණන් කරද්දී ෂී යොන් කියන දෙකම පාවිච්චි කරා. හැබැයි මාස කියවද්දී ෂිගට්සු කියලා විතරයි කියන්නේ. ඒ වගේම 7 වෙනි මාසය කියද්දී ෂිචිගට්සු කියලා පාවිච්චි කරන්නේ. නනාගට්සු කියන්නේ නැහැ. ඒ වගේම 9 වෙනි මාසය කියනකොට කුගට්සු කියලා කියන්නේ. අර අපි ගණන් කරද්දී පාවිච්චි කරපු කියු කියන එක කියුගට්සු කියලා පාවිච්චි කරන්නේ නැහැ. මේ තුන විශේෂයෙන් මතක තියාගන්න. ෂිගට්සු, ෂිචිගට්සු සහ කුගට්සු. එහෙනම් අපි මේ ටිකත් මතක තියාගෙන මාස 12 කියවමු. ජනවාරි මාසේ පළවෙනි මාසය නිසා ඉචිගට්සු කියලා කියනවා. පෙබරවාරි දෙවෙනි මාසය නිසා නිගට්සු කියලා කියනවා. මාර්තු මාසයේ තුන්වෙනි මාසය නිසා සන්ගට්සු කියලා කියනවා. ඉතින් ඔය විදිහටම අප්‍රේල් 4 වෙනි මාසය නිසා ෂිගට්සු, මැයි 5 වෙනි මාසය නිසා ගොගට්සු, ජූනි 6 වෙනි මාසය නිසා රොකුගට්සු, ජූලි 7 වෙනි මාසය නිසා ෂිචිගට්සු, අගෝස්තු 8 වෙනි මාසය නිසා හචිගට්සු, සැප්තැම්බර් 9 වෙනි මාසය නිසා කුගට්සු කියලා කියනවා. ඊළඟට ඔක්තෝබර් 10 වෙනි මාසය නිසා ජූගට්සු කියලා කියනවා. නොවැම්බර් 11 වෙනි මාසය නිසා ජූයිචිගට්සු. දෙසැම්බර් 12 වෙනි මාසය නිසා ජූනිගට්සු කියලා කියනවා. ඉතින් මේ මාස 12ට අදාළ kanjit ගොඩක් ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. අංකයට අදාළ kanjiය සහ ගට්සු කියන මාසයට අදාළ kanjiය එකතු වෙලා තමයි මේ kanji හැදිලා තියෙන්නේ. ඉතින් ඒකත් මතක තියාගන්න. එහෙනම් තවත් මේ වගේ ජපන් වචන වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්. හැමෝටම බයි බයි සයෝනාරා.